අපි අද හච් මොබිටෙල් ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලමුද? හරි මම දැන් data on කරලා තියෙන හච් SIM එකේ ඒ වගේම signal level එක බැලුවොත් මොබිටෙල් හච් දෙකේම එකම level එකේ තියෙනවා. අපි දැන් ස්පීඩ් ටෙස්ට් එක ඕපන් කරලා බලමු. හරි ඒක සාමාන්‍යයෙන් 70 Mbps වලින් පටන් ගත්තා. දැන් ඒක පොඩ්ඩක් අඩු වෙනවා 60 56 55 54 53 50ට ආසන්න Mbps වැලියු එකක් අපිට ගන්න පුළුවන් නේ. අපි average එක බලමු 52. අපි මොබිටෙල් වල ස්පීඩ් ටෙස්ට් එක ස්ටාර්ට් කරා. හච් වලට සාපේක්ෂව සෑහෙන අඩු ස්පීඩ් එකක් තමයි මේ ගේ ඇතුළේදී කාමරය ඇතුළේදී ඕගොල්ලන්ට මොබිටෙල් වලින් දැක ගන්න පුළුවන්. ඒ නිසා අපි එළියට ගිහිල්ලත් මේ දෙන්නගේ කම්පැරිසන් එකක් කරලා බලමු කොහොමද මේගොල්ලෝගේ performances කියලා. අපිට average එකක් ආව 32. දැන් ඕගොල්ලන්ට පේනවා මොබිටෙල් වල 44 43 40ට වඩා වැඩි Mbps වගේක් දැන් බලා ගන්න පුළුවන් මොබිටෙල් වලින්. බලමු average එක කීයක් වගේද කියලා. හරි දැන් හච් වල අපි එළියෙන් ඉඳන් ස්පීඩ් ටෙස්ට් එක කරනවා. ඒක සාමාන්‍යයෙන් මොබිටෙල් වලට සමාන අගයක්ම තමයි බොහෝවිට පෙනුනේ. හැබැයි 60න් පටන් අරන් ඒක අඩු වෙනවා. 41 40ට විතර අඩු වුණා. මේක average එකක් ආව අපිට 41. උදේ දවල් මෙහෙම හොඳ performances දුන්නට හවස 6 පැන්න ගමන් හච් වලින් ඉන්ටර්නෙට් යනවා කියන එක නම් පිස්සුවක්. මොකද ඒක පට්ට විදියට ස්ලෝ වෙන්න ගන්නවා. ගොඩක් අය හවස 6න් පස්සේ ඉන්ටර්නෙට් යූස් කරන්න ගත්තාම.